ඔන්න අද මේ හස්බන්ඩ් බර්ත්ඩේ කේක් එක හදන්න හදන්නේ. ඉතින් මේ අවුරුදු සැමරුවා. අවුරුදු දවසට කලින් දවසේ කේක් එක හදන්න හිටියා බෑ. මේ මුන් කැවුම් හදුවා, කොකිස් හැදුවා. පළවෙනි පාරට තමයි තනියෙන් අවුරුදු කැවිලි හැදුවේ. හස්බන්ඩ් මමයි දෙන්න. මොකද අපි මහගෙවල් දෙකේම අම්මලා හස්බන්ඩ්ගේ අම්මලා ඉතින් ඒගොල්ලන් රට ඉන්නේ. ඉතින් එතකොට අපේ අම්මලා මහගෙදර අපි මහගෙවල් දෙකටම ගියේ නැහැ මේ පාර. අපි තනියම අවුරුදු සමරුවා. ඉතින් කැවිලි ජාති හදන්න ඕන. ඒ නිසා ඒක තනියම සමරපු නිසා අපිට ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒ නිසා කේක් එක මට හදන්න ඕනේ නැහැ. ඉතින් අපි දෙන්න හිතුවා අනික අවුරුදු කැවිලි ජාතිත් කාලා බර්ත්ඩේ කේක් එකක් ඒ ටික මහන්සියක් දෙන්නටම. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා ටිකක් අවුරුදු චුට්ටක් පහුවෙලා දවස් දෙක තුනකට පස්සේ මම බර්ත්ඩේ කේක් එක හදනවා කියලා. හස්බන්ඩ් අද වැඩට ගිහිල්ලා එයා නැති වෙලාවේ මම හිතුවා බර්ත්ඩේ කේක් එක හදනවද කියලා. මොකද එයා ගෙදර ඉන්න දවස්වල දැන් කේක් එක හැදුවත් එයාට එච්චර ගාණක් නැහැනේ. එයා දකිනානේ. ඉතින් මම මේ දැන් වෙලාව හවස 4ට විතර හිටියේ. මම දැන් පටන් ගන්න හදාන්නේ කේක් එක හදන්න. අද ටිකක් වෙනස් විදිහට කේක් එක හදන්න හිතනවා මම. ඔය හැමදාම හදන රෙසිපි එකක් නැතුව මට අමුතු රෙසිපි එකක් හම්බුණා. මේ ඒ විදිහට හදලා බලමු. මට ෂුවර් නෑ කේක් එකක් හැදෙයිද කියලා. මේත් ඒක මට try කරලා බලන්න හිතුණා. ඔයගලත් බලමුද මේ විදිහට කේක් එක හදලා. එහෙනම් අපි හදලා බලමු. කේක් එක හදන්න ගනින් මම චූරි වැඩක් කරන්න තියෙනවා. ඔයගලත් එහෙම කරනවද මේ අර දැන් අපි බිත්තර ගේන්නේ මේ අපි ගේන්නේ මස් කඩේවලින් බිත්තර ගේන්නේ. චිකන් ගේනකොටම හස්බන්ඩ් ගේනවා. එතකොට දැන් මේ බිත්තර වල අර මේ කුකුලන්ගේ අසුචි ගොඩක් තියෙනවානේ. එතකොට ඒවත් ඇවරිලා තියෙන හින්දා මම ගොඩක් වෙලාවට කරන්නේ බිත්තර හොදලා ඊට පස්සේ මේ විදිහට හොඳට ඒ වතුර පිහ දාලා ඊට පස්සේ මෙහෙම මේ විදිහට අර මේ ඇසුරුම් කරලා තියෙනවා. මේ ෆ්‍රිජ් එකේ දාන්න නැහැ. මොකද මේවා මේ ශීතකරණයේ ගබඩා කරන්න හොඳ නැහැලු. විශේෂයෙන්ම මේ හොදන්න නැතුව නම් කොහොමවත් හොඳ නැහැ. එතකොට අර කෑම වලට මේ වගේ අර සුද්ධ ජීවී අංශු හරි මොකක් හරි මම මේ දන්නේ නැහැ කියන්න මේ විද්‍යාත්මකව මේ කොහොම හරි හොඳ නැහැ කියලා කියන ගොඩක් අය ෆ්‍රිජ් එකට දානවා කියලා මම අහලා තියෙනවා. හොඳ නැහැ දාන්න එපා. ඉතින් ඒකත් පොඩක් කාලෙට කියන්න හිතුවා මම මේ විදිහට කරනවා. මේ තියෙන්නේ හොදලා බිත්තර දැන් හොදලා මේ වතුර තියෙනවා. ඊට පස්සේ මේ ස්පොන්ජ් එකකින් මම හොඳට අතල්ලා බිත්තර මේ අර ඒ වගේ තියෙන අර මේ ආපහ ගෑනලා තියෙන දේවල් ඒ ටික ඔක්කොම යන්න හොඳට හොදලා මේ විදිහට මේ ඒක හොඳට පෙහදානවා. ඉතින් මම අර ඒ වැඩ කරන එක මම මොකද දැන් මේ හවස මේ කපුටුත් ඇවිල්ලා ඉන්න කෑ ගහන ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. ලේන්නෝ ඇහෙනවද? මම මේ වැඩේ කරලා ඊට පස්සේ අපිට අග්ගල කේක් එක හද. ඔයාලටත් ඒක කියන්න හිතනවා. ඔයගලත් එහෙම කරනවද? කියන්න කරනවා. හරි දැන් අපි අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගමු. මම දැන් ඇස්ට්‍රා ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ඒ ටික ලෑස්ති කරගන්නවා. ඊට අමතරව මම දැන් මොනවාද අද කේක් එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ඔයගලන්ට කියන්න යන්නේ. බලමු මොනවාද ගන්න දේවල් අද කියලා. මුලින්ම පාන් පිටි ගන්නවා. පාන් පිටි මෙන් 1 කප් එකක්. එතන ග්‍රෑම් 125ක් වගේ. ඊට පස්සේ මේ ගත්තේ චොකලට් පවුඩර් ඒක කප් භාගයක්. ඊට පස්සේ දැන් බේකින් පවුඩර් තේ හැඳි එකක්. ඔයගලන් ගාව තියෙනවා නම් බේකින් සෝඩා තේ හැඳි කාලක් තේ හැඳි භාගයක් විතර එකතු කරන්න මගේ ළඟ බේකින් සෝඩා තිබුණේ නැහැ. ඉතින් මම ඒ නිසා මේ ಜಾති තුන අරගෙන මුලින්ම මේ විදිහට හොඳින් ඒ ටික හලා ගන්නවා. ඊට පස්සේ සීනි කප් එකයි ඊට පස්සේ ලුණු මම එකතු කරා තේ හැඳි භාගයක්. තේ හැඳි එකක් එකතු කරත් රසයි. ඊට පස්සේ බිත්තර දෙකක් ගත්තා. බිත්තර එකක් ගත්තත් ප්‍රමාණවත් මේ රෙසිපි එකට. අද ටිකක් වෙනස්ම විදිහේ රෙසිපි එකක්. හරිම ඩවුට් එකකින් තමයි මම අද රෙසිපි එක හදන්නේ මේ කේක් එක හදන්නේ. මොකද මම මෙහෙම කේක් එකක් හදවලා නම් නැහැ ජීවිතේ කවදාකවත්ම. ඊට පස්සේ මේ දැන් එකතු කරේ පොල් තෙල් කාලක්. කප් කාලක් තමයි එකතු කරේ. දැන් නැවතත් ෆ්‍රෙෂ් මිල්ක් කප් භාගයක් එකතු කරා. එකතු කළා
ඊට පස්සේ වැනිලා තේ හැඳි එකක් එකතු කරනවා. බලන්න ඊළඟට මොකද කරන්න කියලා. දැන් හොඳින් මේක වික්ස් කර ගන්නවා. මේ විදිහට පරිස්සමට වික්ස් කර ගන්න. චුට්ටක් අතට බරයි වගේ දැනෙනවා. ඒත් ඉතින් පරිස්සමට කරන්න. ඔන්න දැන් හරි. ටිකක් වෙලා මම මේක හොඳින් අර සීනි හැම දියවෙනකන් හොඳින් ටික වෙලාවක් වික්ස් කරගත්තා. දැන් හරි. දැන් බලමු ඊළඟට මොකද කරන්න කියලා. හොට් කප් භාගයක් දැම්මේ. දාලා බලමු මේක මොකක් වෙයිද දන්නේ නැහැ. හොඳේ. මම ඊට කලින් මෙහෙම කේක් එකක් හදලා නැහැ. කවදාකවත් වතුර දාලා කේක් එකක් හදලා තියෙනවද ඔයගොල්ලෝ? try කරලා බලමු. ඉතින් මේ අලුත් recipes මොනවගේ වෙයිද කියලා. මේක ලස්සන කලර් එකක් මන් දිනනවා. මේ වතුර වගේ. සීනි හැම දිය වෙන්න වෙන්න. ඔන්න කේක් එක හරි. දැන් මම බැටර් එක ටක් ගාලා මේකට දාගන්න යන්නේ. දාගමු අපි. අනේ වැටුණා කටත් එක්ක. දැන් ඔන්න බැටර් එක කේක් ට්‍රේ එකට දාගෙන ඉවරයි. අපිට තියෙන්නේ oven එකට දාගන්න සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 45ක් බේක් කරගන්න ඕන කේක් එක. ඉතින් ඊට පස්සේ මම කේක් එක පොඩි ඩෙකොරේෂන් ටිකක් කරගන්න. මොකද මම අද මේ චොකලට් අයිසින් නෙවෙයි හදන්නේ. චොකලට් ක්‍රීම් එකක් වගේ එකකින් තමයි ක්‍රම්ස් කෝට් කරන්නේ. එතකොට කේක් එක කවර් කරගන්නේ, සෑන්ඩ්විච් කරන්නේ ඔක්කොම කරන්නේ මම චොකලට් ක්‍රීම් එකකින්. ඉතින් ඒ වැට් ටික කරගන්න තියෙනවා. අපි යමු ඒ වැට් ටිකට. ඔන්න මේ කේක් එක දැන් රෙඩ් අරගෙන ආවා මම. ඔන්න මම කේක් එක අනිත් පැත්ත දානවා. බලමු. මේ විදිහට තමයි කේක් එක තියෙන්නේ. මේක නම් මේ ගැලවිලා නේද අනේ කොලේ? එකක් ගැලවිලා ඇවිල්ලා මම හිතුවේ මේක මේ තෙල් කොලේ තියෙන ඔයිල් පේපර් එක තියෙනවා කියලා නෑ එකක් ගැලවිලා ඇවිල්ලා මේ. වව්. හරිම ෂෝක් කේක් එකක් අනේ දොඩොල් එකක් වගේ. වව් සුපිරිය. මේක මේ මම ඔයාලට කට් කරනකොට පෙන්නන්නම් කොහොමද කියලා. මම ඉතින් මම හදාගත්ත චොකලට් ක්‍රීම් එක අවශ්‍ය දේවල් ඔයගොල්ලෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මම කේක් එක ලේයර්ස් 4කින් හදාගත්තේ. කේක් එක චූටි වුණාට ඒ ලේයර්ස් 4ම සෑන්ඩ්විච් කරා මේ චොකලට් ක්‍රීම් වලින්. ඒ වගේම වටේටම කේක් එක කවර් කරලා තියෙන්නේ චොකලට් ක්‍රීම් වලින්මයි. ගොඩක් වෙලා එළියට යන්න බෑ. ටක් ගාලා දිය වෙනවා චොකලට් ක්‍රීම් එක නිසා. ඉතින් මම මේ ඩෙකෝස් කරගන්නේ චොකලට් වලින්. අවුරුදු දවසින්ද තව දෙයක් කියන්න ඕනේ. මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක අප්‍රේල් 14 නේ අවුරුදු කුමාරයා. අපේ ෆැමිලි එකේ අවුරුදු කුමාරයා තමයි මගේ හස්බන්ඩ්. ඉතින් එයාගේ බර්ත්ඩේ එක හැම පාරකම ඉතින් ලොකුවටම සමරනවා. මොකද එයාගේ බර්ත්ඩේ එකට අමුතුවෙන් කියලා ලොකු දේවල් කරන්නේ. මොකද හැමදාම කැවිලි ඉතින් කොහොමත් අපි අලුත් අවුරුදු වලට හදනවානේ. ඉතින් කොහොමත් බර්ත්ඩේ කේක් එක එයාගේ කපනවා අවුරුදු වෙලාවෙම. ඉතින් මේ පාර විතරක් මේ අපි දෙන්නගේ අවුරුදු 30 ගානටම තනියම සමරපු පළවෙනි අවුරුද්ද. ඉතින් ඒ නිසා අපි දෙන්නට හරිම මාන්සි එදා කේක් එක කපන්න ඕනේ නැහැ. මට ඇත්තටම කේක් එක හදන්න ඕනේ නැහැ. මොකද අපි කේක් ගන්නෙ නැහැ පිටින්. මම තමයි කේක් හදන්නේ. ඉතින් මහන්සි නිසා එදා හදන්න ඕනේ. ඉතින් අද 17 ඉතින් අද තමයි කේක් එක හදන්න ඕනේ. ඔන්න දැන් කේක් එක හදලා ඉවරයි. මේ චූටි රුපියල් 100 චොකලට් දෙකකින් තමයි මේ චූටි ඩෙකෝස් ටික දාන්නේ.
බලන්නක ඉතින් දැන් ෆිනිෂ් එක මේ විදිහට තමයි කරගත්තේ. හැබැයි කියන්න ඕන කේක් එක මාර රසයි. මේක ඔයගොල්ලෝ හදලා බලන්නකො නිකන් දවසට ගෙදර ගොඩක් වෙලා යන්නේ නැහැ ටක් ගාලා හදන්න පුළුවන්. විනාඩි 45ක් පැයක් යනකොට ඔක්කොම ටික ඉවරයි. මේ හදලා බලන්න. මේක මස්කට් එකක් දොඩොල් එකක් වගේ. මට වෙලාවකට හිතුණා මේ කතරගම හැම විකුණන්නේ දොඩොල් කියලා මේ කේක් එක දන්නෙත් නැහැ කියලා. මේ ඒ වගේ අනේ පොඩක් ඇත්තටම හදලා බලන්නකෝ. දැන් මම ඉන්නේ මේ කිචන් එකේ. හරිද? ඕන දැන් ටිකකට කලින් තමයි මම මේ කේක් එක හදලා ඉවර කරේ. මේ දැන් හස්බන්ඩ් ඇවිල්ලා එයා වොෂ් එකක් හින්දාගෙන දැන් එයා අන්න මේ බ්ලොග් එකක් කරනවා. දැන් මේ එයා දැන් මේ කැමරා එකක් අරගෙන අලුතින් දැන් ඒක ගැන ඒක අන්බොක්සිං කරන. ඒතර ඒකේ තියෙන ෆීචර්ස් ඒ දේවල් ගැන මේ වීඩියෝ එකක් කරනවා. එතකොට දැන් එයා මාව කුස්සියට දාන දොරවල් තමයි මේ වීඩියෝ කරන්නේ. මොකද එයා කැමති නෑ මේ මම එයා ගැන අර ඒ කියන්නේ එයා කියනවා අහගෙන ඉන්නවද එයා කැමති. ඒ නිසා ඒක මට chance එකක් හිටියා. දැන් මම මේ මගේ කේක් එකේ වැඩ ඉවරයි. ඉතින් මේ මං අපි දැන් කේක් එක අරගෙන යමු මොනවගේ රියැක්ෂන් එකක්ද කරන්න කියලා බලන්න. එයා සමහර විට දන්නවද තේරෙනවද ඇති ඉතින් නේද මේ මොකක් හරි ඇති ඉතින් මම හදනවා හැම කියලා තේරින් ඔය සමහරට දන්නේ නැතුවත් ඇති බලමු මොන වගේ රියැක්ෂන් එකක්ද දාන්නේ කියලානේ බලමු. මෙන්න මේ ස්ටෑන්ඩ් එක මගේ පොඩි මාමා තමයි හැදලා දුන්නේ මට. හරිද මාර ලස්සනයි. ඒක දැන් ගොඩක් කාලයකට කලින් මේ දින කේක් එක මම හදලා ඉවර වුණා. දැන් මම මේකට කැන්ඩල්ස් ටික අපි මෙතනින් කොතනින්ද මෙතන ලයිට් කරගමුනේ. පොඩියට මේ විදිහට ළඟින් මේ තියෙනවා. නැත්නම් ගිනි ගනි නේද? මේ මොකුත් ගන්න යන විදිහක් නැහැ. ඉතින් අවුරුදු දවසක් මේ කලින් මේ මගේ බර්ත්ඩේ එකට ගෙනාම් වේවා ඉතුරු වෙච්ච දේවල් වලින් මේ කේක් බෝඩ් එකක්වත් තිබුණ නැහැ. ඉතින් මේ ටික බලමු. මේක අරගෙන යන්න පුළුවන් වේද නැහැ. එන මම දොර ඇරලා නැකා. Birthday to you. Happy birthday. ඔය ඇත්තටම සර්ප්‍රයිස් ද? සර්ප්‍රයිස් එක wow. බෝරු කියන්නේ මම ඔයා දන්නවනේ. ඇයි නෑ සිරාවට. ඊ බලන්න guys වෙන්න සර්ප්‍රයිස් එකක්. ලස්සනයි කියන්නේ? ලස්සනයි බබා. අනේ මේ බෝරුවට සර්ප්‍රයිස් වෙනවද වෙන්න? අයියා මෙන්න ලයිට් කරා. ඒක තමයි මට අග්ගල වොච් දාලා ගන්න කිව්ව කාමරේ ඉන්නේ. මෙන්න වත්ත කරා. ඇත්තට අද දවසේ මේක තමයි ඇදීනේ මට වෙච්චන්නේ කියලා. හරි වත්ත කරන්න. thank you. බියර් කරන් යන්න. මේක අල්ලගන්න. මේක අල්ලගන්න. ඔක පැත්තකින් තියන්න විදිහට බබා. මෙන්න මෙයාගේ කැමරා එක මේක තමයි වැඩ කරේ. මම පෙන්නන්නේ. අනේ තියන්න. තියන්නකෝ. හරි එහෙනම් thank you. Okay. Hi. මෙන්න බලන්න guys මගේ බර්ත්ඩේ එකට කේක් එකක් හදලා. බව්වනේ. thank you. මෙන්න මගේ ඩෙකෝස් චූඩු බව. එහෙමයි wow. දිය වෙනවා මේ කේක් එක මේ රස්නෙට මන්ද චූඩු බව. බර්ත්ඩේ එකට කේක් එකක් හදලා. ඒ මං කැතයි මේ අඳුමක්වත් හරියන්නේ නැහැ. හරි guys එහෙනම් මගේ වීඩියෝ එක බලන්න පුළුවන්. මගේ අලුත් කැම් එකේ. Okay. bye. අනේ මේක දිය වෙනවා. පීයක් නෑ. පීය හොයන්න බෑ නෝල කපන ලැල්ලලු. පීය අරන් ආව. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Chudi Baba. Happy birthday to you. Oh ne. Happy birthday to you. Happy birthday to you. Happy birthday to the mama. Happy birthday to you. Tantia Guriate. Tantia Guriate. Tantia Guri Chuti mama. Tantia Guriate. බුදු සරණයි. ඔව්.
මස්කට් වගේ කේක් එක. කාලා. බාරලයි කැල. මොනයි. ඒකරයි. superior. Thank you. මාරයි. මේ මස්කට් වගේ. superior cake. Thank you. ඒක නරයි බබා. Thank you. Okay, welcome. එහෙනම් thank you මගේ birthday එකට. මේ වැටෙනවා. එහෙනම් අපි අනික මම කියන්න ඕන. බර්ත්ඩේ එක 14 වෙනි තිබ්බේ. දැන් අපි පහුවෙලානේ ගන්නේ දවස් අද කියේ 17ද මන්ද. මම එතකොට බර්ත්ඩේ එකට විශ් කරේ හැමෝටම thank you නේ. ඔව්. විශ් කරලා තිබ්බ ගොඩක්. අපේ පවුල් වල අය, හස්බන්ඩ්ගේ පවුලේ අය, අපේ පවුලේ අය, අපේ යාළුවෝ හැමෝටම thank you. Thank you. එහෙනම් bye. Bye. තව vlogs ඉදිරියට තියෙනවා. මෙයා ඊළඟ vlogs එකක් තියෙනවා. vlog එකෙන් හම්බ වෙනවා. vlog. ඒක කර හිටියේ දැන් මේ සර්ප්‍රයිස් එකක් දුන්නානේ. ඒක මේ ටැග් ගාලා දාන්න. පජුඩේ කම්බෝ. Bye. එහෙනම් bye. Bye.